මලක් වුණත් පරවී බිම වැටෙනවා ගඟක් වුණත් ගල් පරවල හැපෙනවා ගහක් වුණත් දිරලා බිම වැටෙනවා දුකක් මිතුර අපි කාටත් තියෙනවා මලක් වුණත් පරවී බිම වැටෙනවා ගඟක් වුණත් ගල් පරවල හැපෙනවා ගහක් වුණත් දිරලා බිම වැටෙනවා දුකක් මිතුර අපි කාටත් තියෙනවා අදත් ඉතින් සුපුරුදු විදියටම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ ආදරණීයයන් හැමෝම. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්නවා ඇති කියලා. ටික දවසකට පස්සේ ඔන්න ඉතින් අදත් මං ආවා මල් එක්කම වැඩි කාලයක් ගත කරන මගේ ජීවිතේ තවත් ලස්සන දවසක මගේ පුංචි මිදුලේ මල් එක්කම ගත කරපු තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ ඔයාලත් එක්ක බෙදා ගන්න. වෙනදා වගේම අදත් ඉතින් පාන්දරම නැගිටලා හැමදාම බොන කිරිතේ එක වෙනුවට අපි දෙන්නට බොන්න සව් ටිකක් එකතු කරලා කුරහන් කැඳ ටිකක් හදාගත්තා. පහුගිය ටිකේම දෝනිත් ගෙදර හිටිය නිසා මම ඉතින් මගේ මිදුලේ වැඩවලට මුල් තැනක් දුන්නේ නැහැ. මොකද ඉතින් එයා ගෙදර ඉන්නෙත් කැම්පස් එකේ නිවාඩු දවසට විතරයිනේ. ඒ නිසා ඉතින් මම එයා ගෙදර ඉන්න දවස්වලට එයා කැමති කෑම බීම හදලා දෙන්න. එයාවත් එකතු කරගෙන අපි තුන්දෙනාත් එක්ක ගමන් බිමන් යන්න. එළියට ගිහින් කෑම ටිකක් කන්න වගේම අපේ ලස්සන මල් මිදුලේ තියෙන පුටුවක වාඩි වෙලා ඉඳගෙන අපි තුන්දෙනා ගැන කතා කරන්න තමයි ඒ දවස් ටික අපි යොදාගන්නේ. ඊයේ ඉතින් අපි දෙන්නම ගිහිල්ලා දෝනිවත් බෝඩිමේ නතර කරලා ආපු නිසා අද නම් ඉතින් අපි දෙන්නට කන්න දවල්ට කෑම ටිකත් උදේ පාන්දරම දෙන්නත් එක්ක එකතු වෙලා හදාගත්තේ මට කරන්න මිදුලේ අතපසු වුණු වැඩ ගොඩාක් තියෙන නිසා. මෙයත් ඉතින් මේ අද උදේම කෑම ටිකක් එහෙම කාලා තමයි මගේ උදව්වට මේ ඇවිල්ලා ඉන්නේ. මොකද ඉතින් මෙයාටත් ලොකු පාළුවක් තනිකමක් දැනෙනවා අපේ සුදු දෝනි ගෙදර නැති දවසට. එයාගේ සුදු අක්කා ගෙදර ඉන්න දවසට එයා ඉතින් අපිව ගණන් ගන්නෙත් නෑ. එයාත් එක්කම තමයි දවසම ගත කරන්නේ. ඔන්න ඉතින් ඔයාලත් එක්ක කතා කරන ගමන්ම මම මගේ මිදුලේ තිබුණු පුංචි පුංචි වැඩ ටිකත් කරලා ඉවර කරගත්තා. මේ දවස්වල ඉතින් ඔයාලගේ මිදුල වගේම මගේ මිදුලත් ඇත්තටම ගොඩාක් ලස්සනට මල් පිපිලා ගොඩාක් ලස්සන වෙලා තමයි තියෙන්නේ. අදත් ඉතින් ඔයාලත් මගේ මල් මිදුල වටේ රවුමක් එක්කගෙන යන ගමන්ම මං ඔයාලට කියන්නම් මගේ මිදුලේ මේ දවස්වල තියෙන අවුව රස්නෙත් එක්ක මේ විදියට ලස්සනට මල් හැදිලා තියෙන්න. මේ මල් ගස්වලට මම මොනවද කරන්නේ? ඒ වගේම මම කොහොමද මේ තරම් රස්නේ වැඩි කාලෙ වෙලත් මේ විදියට ලස්සනට මල් හැදිලා තියෙන්න මගේ මල් ගස් ටික නඩත්තු කරන්න කියලා. අපි දන්නවා මේ දවස්වල වර්ෂාව වැහැලා ඉවර වෙලා ගොඩාක් අවුව පායනවා. ඉතින් මේ අවුව කාලෙට ගොඩාක් ලස්සනට ගස්වල මල් පිපෙන ලස්සන මල් වර්ගයක් තමයි මේ රෝස මල් කියන්නේ. ඉතින් මමත් මගේ මිදුලට මෙන්න මේ විදියට අලුත් රෝස මල් පැල කීපයක්ම එකතු කරගත්තා. දැන් ඉතින් මේ ඔයාලට පේන්නේ මම අලුතෙන් මගේ මිදුලට එකතු කරගත්ත ලස්සනම ලස්සන රෝස මල් ටික. රෝස මල් අවුවට ඔරොත්තු දෙනවා කිව්වට අවුවට පිපෙනවා කියලා කිව්වට මේ රෝස මල් නම් මේ දවස්වල වැටෙන අවුවේ පැය දෙකකට වඩා තියන්න නම් හොඳ නැහැ. මොකද මේ රෝස මල් වල පෙති ඉක්මනට පිච්චිලා රෝස මල දවසෙන් දෙකෙන් පර වෙලා යනවා. ඒ නිසා ඉතින් මම මේ දවස්වල උදේ අවුව පැය දෙකක්
වත් වැටෙන තැනක තමයි මේ විදියට රෝස පැල ටික තියාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා දැක්කනේ ඒ රෝස මල් හිටවලා තියෙන පොට්වලට මම මේ දවස්වල මම දාන වතුර ටික රඳා පවතින ගිනි සීරියා කොළ වේලලා කුඩු කරලා තමයි මගේ ඒ පොට්වලට මම දාලා තියෙන්නේ. ඉතින් ගිනි සීරියා කොළ හොඳට වේලලා ටිකක් කෑලි වලට කඩාගෙන මේ විදියට පොට්වලට දාගත්තාම අපි දාන වතුර ටික මේ මල් ගස් වලට උරා ගන්න ගොඩ වෙලාවක් රැඳිලා තියෙනවා. ඒ නිසා ඉතින් මේ පොට්වලට මම දවසටම එක වතාවක් තමයි වතුර එකතු කරගන්නේ. ගිනි සීරියා කොළ ඉතින් මගේ මල් වත්තේ තරමට නම් ඉතින් හොයාගන්න අමාරුයි. ඒ නිසා ඉතින් මම පුළුවන් තරමකට ගිනි සීරියා කොළ එකතු කරලා අනිත් මල් පැල ටික මම දවසට දෙවතාවක් තෙමා ගන්නවා. මේ තරම් අවුව වැඩි රස්නේ කාලෙකට උනත් මේ තරම් ලස්සනට කොළ පාටට මගේ මිදුල තියෙන්න ඔයාලා දන්නවද තවත් මම කරන දෙයක්? අපේ ගමේ කුඹුරු වලට වතුර දෙන ඇල මාර්ගය තියෙන්නේ අපේ ගේ ඉස්සරහා. ඉතින් ගේ ඉස්සරහා තියෙන ඒ ඇල මාර්ගයෙන් අපි වතුර මෝටර් කරලා මගේ මිදුලට එකතු කරනවා. අපි නල මාර්ගයෙන් ගන්න ක්ලෝරීන් වතුර වලට වඩා මේ කුඹුරු වලට දෙන ස්වාභාවික ක්ලෝරීන් එකතු කරපු නැති වතුර මේ විදියට ගාඩන් එකේ මල් පැලවලට වගේම තනකොළ වලට එකතු කරාම ඒවයේ කොළ පාට ස්වාභාවික පෙනීම ඒ විදියටම රැඳිලා තියෙනවා. ඉතින් මම මේ විදියට වතුර එකතු කරගත්තට ඔයාලට ඉතින් ඇල මාර්ගයක වතුර එකතු කරගන්න නැති නිසා ඔයාලා ඉතින් ඔයාලගේ ටැප් වලින් එන වතුර උනත් දවසට දෙපාරක් ඔයාලගේ මල් පැලවලට එකතු කරන්න. එතකොට ඉතින් ඔයාලටත් පුළුවන් මේ දවස්වල වැටෙන අවුව රස්නෙන් ඔයාලගේ මල් පැල ටික බේරගෙන මගේ මිදුල වගේ ලස්සනට මල් පැල ටික හදාගන්න. එහෙනම් ඉතින් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න තමයි හදන්නේ. මොකද වීඩියෝ එකක් උනත් ඕනවට වඩා දිග වැඩි වෙද්දී ඔයාලට උනත් බලන්න කම්මැලි හිතෙනවනේ. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.